හරි. අද අපි බලමු මේ ඇබ්ඩොමිනල් එයෝටා එකේ ඇබ්ඩොමිනල් එයෝටා එක ගත්තාම ඇන්ටීරියර් බ්‍රාන්චස් ප්‍රධාන බ්‍රාන්චස් තුනක් තියෙනවානේ. ඒ තමයි සීලියක් ට්‍රන්ක් එක, සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක, අනිත් එක තමයි ඉන්ෆීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක. ඒ වගේ ප්‍රධාන බ්‍රාන්චස් උයි ඒ වගේම සප්ලයි කරන තැන් ටික බලමු. එතකොට මේ පින්තූරේ තියෙන්නේ අපේ ගට් එක ඩිවලොප් වෙන හැටි එම්බ්‍රයොලොජිකලි. අපිට අර සංජය සර් කරපු මේ ලෙක්චර් නෝට් එකේ තිබ්බා ලෙක්චර් නෝට් එකේ තිබ්බනේ GID ඩිවලොප්මන්ට් ගැන. ඒකෙදි කිව්වා ප්‍රධාන වශයෙන් ගට් එක ඩිවලොප් වෙන්නේ තුනකින්. ඒ කියන්නේ ෆෝගට් තුන් විදිහකට. ඒ කියන්නේ ෆෝගට්, මිඩ්ගට්, හයින්ගට් කියලා. ඉස්සරහා මැද පිටිපස්ස වගේ නිකන් ෆෝගට් එකට. එතකොට දැන් අපේ බ්ලඩ් සප්ලයි එක ගත්තාම ඇබ්ඩොමිනල් එයෝටා එකෙන් ඒ ට්‍රන්ක්ස් තුනෙන් ඒ තුනට තමයි වෙන වෙනම සප්ලයි කරන්නේ. කියන්නේ ෆෝගට් එකට සප්ලයි කරන්නේ මේකේ තියෙන වගේ මේ සීලියක් ආර්ටරි එකට. එතකොට මිඩ්ගට් එකට සප්ලයි කරන්නේ සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එකට. හයින්ගට් එකට සප්ලයි කරන්නේ ඉන්ෆීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එකට. ඒ කියන්නේ ඒ ෆෝගට් එකට අදාළ වෙන ඕගන්ස් වලට සප්ලයි කරන්නේ සීලියක් ආර්ටරි එකෙන් දෙන බ්‍රාන්චස්. මිඩ්ගට් එකට අදාළ ඕගන්ස් වලට සප්ලයි කරන්නේ සුපීරියර් මෙසෙන්ට්‍රික් එකෙන් දෙන බ්‍රාන්චස්. හයින්ගට් එකට අදාළ ඕගන්ස් වලට සප්ලයි කරන්නේ ඉන්ෆීරියර් මෙසෙන්ට්‍රික් එකෙන් දෙන බ්‍රාන්චස්. ඒතකොට ෆෝගට් එකට අදාළ කොටස ගත්තොත් ඒකට එන්නේ ඊසෝෆේගස් එකේ ලෝවර් තර්ඩ්. කියන්නේ ඊසෝෆේගස් එක තුනට බෙදුවොත් ඒකේ යට කොටසයි යට කොටසේ ඉඳන් ඩුවෝඩීනම් එකේ ප්‍රොක්සිමල් හාෆ් එක වෙනකම්. ඒ කියන්නේ ඩුවෝඩීනම් එක කියන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ පළවෙනි කොටස. ඒකේ කොටස් හතරක් තියෙනවානේ. මෙහෙම ට්‍රාන්ස්වර්ස් කොටසයි, ඩිසෙන්ඩින් කොටසයි, ආයෙ මෙහෙම කොටසයි, ඇසෙන්ඩින් කොටසයි. ඒකේ දෙවෙනි ප්‍රොක්සිමල් හාෆ් ඒ කියන්නේ පළවෙනි කොටස් දෙක. ඒ කියන්නේ හරියටම ගත්තොත් දෙවෙනි කොටසෙත් මේක දෙවෙනි කොටස ඒකෙත් භාගයක් කියනකන් තමයි ෆෝගට් එකට අයිති වෙන්නේ. ඒ කියන්නේ ඊසෝෆේගස් එකේ යට තුනට බෙදුවොත් ඒකේ යට කොටසේ ඉඳන් ඩුවෝඩීනම් එකේ ෆස්ට් හාෆ් එක වෙනකම්. හරිද? එතකොට මිඩ්ගට් එකට අයිති වෙන්නේ එතකොට ඒ කියන්නේ ඩුවෝඩීනම් එකේ ඩිස්ටල් හාෆ් එකේ ඉඳන් ඒ කියන්නේ මේ හරියටම ගත්තනම් දෙකේ මැද ඉඳන් ට්‍රාන්ස්වර්ස් කෝලොන් එකේ يعني කෝලොන් එක ඇසෙන්ඩින් කෝලොන්, ට්‍රාන්ස්වර්ස් කෝලොන්, ඩිසෙන්ඩින් කෝලොන්, සිග්මොයිඩ් කෝලොන් කියන්නේ ට්‍රාන්ස්වර්ස් කෝලොන් එක මෙහෙම තියෙනවා නම් පැත්තට ඒක තුනට බෙදුවොත් මෙහෙම තුනට බෙදුවොත් ඒකේ මෙන්න මේ කොටස වෙනකම්. ඒ කියන්නේ මීඩියල් 2/3 නැත්නම් ඩිස්ටල් 1/3 වෙනකම් තමයි මිඩ්ගට් එකට අයිති වෙන්නේ. එතකොට ඒ ටික සප්ලයි කරන්නේ ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතන වෙනකම්. ඒ ටිකට සප්ලයි කරන්නේ සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක. ඊට පස්සේ ඉන්ෆීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එකෙන් තමයි සප්ලයි කරන්නේ ට්‍රාන්ස්වර්ස් කෝලොන් එකේ ඩිස්ටල් 3rd එකේ ඉඳන් ඒනල් කැනල් එකේ ප්‍රොක්සිමල් හාෆ් එක වෙනකම්. ඒනල් කැනල් එකේ අපර් හාෆ් එක වෙනකම් සප්ලයි කරන්නේ හයින්ගට් එකේ. ඒකට අයිති වෙන්නේ හයින්ගට් එකට තමයි ඒක ටික අයිති වෙන්නේ. ඒ කියන්නේ සප්ලයි කරන්නේ ඉන්ෆීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එකෙන්. හරි. දැන් අපි බලමු මේ තියෙන ඇබ්ඩොමිනල් එයෝටා එක. ඇබ්ඩොමිනල් එයෝටා එකේ ප්‍රධාන උඩම තියෙන ෆෝගට් එකට සප්ලයි කරන්නේ සීලියක් ට්‍රන්ක් එක. සීලියක් ට්‍රන්ක් එක තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන සීලියක් ට්‍රන්ක් එක. පොඩ්ඩක් ඉන්න. සීලියක් ට්‍රන්ක් එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒකෙන් සප්ලයි කරන්නේ මං කිව්වා ෆෝගට් එකට. ඊට පස්සේ මේක තමයි සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක. ඒකෙන් සප්ලයි කරන්නේ මිඩ්ගට් එකට. ඊට පස්සේ මෙන්න මේක තමයි ඉන්ෆීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක. ඔන්න ඔය තුන තමයි ඇබ්ඩොමිනල් එයෝටා එකේ ප්‍රධාන ඇන්ටීරියර් ආර්ටරිස් තුන. එතකොට අපි ගත්තොත් සුපීරියර් සීලියක් ට්‍රන්ක් එක එන්නේ T12 කියන වර්ටිබ්‍රල් ලෙවල් එකකින්. අයින්ද ඒක ඊළඟ හොඳයි. මේ තියෙන දැන් ඇබ්ඩොමිනල් එයෝටා එක කියන්නේ හાર્ට් එකෙන් පටන්ගෙන ඇසෙන්ඩින් එයෝටා තියෙනවා. ඊට පස්සේ ආච් ඔෆ් එයෝටා, ඊට පස්සේ ඩිසෙන්ඩින් තොරසික් එයෝටා. ඊට පස්සේ ඩිසෙන්ඩින් තොරසික් එයෝටා එක මේ තියෙන ඩයෆ්‍රම් එක උඩින් තියෙන්නේ. ඩයෆ්‍රම් එකේ මීඩියන් ආකුවේට් ලිගමන්ට්. ඒ කියන්නේ මේ ක්‍රූස් එක හදනවා ඩයෆ්‍රම් එකේ. මෙන්න මේ ක්‍රූස් එක පිටිපස්සෙන් එනවා. ඒ පිටිපස්සෙන් එද්දිම ඩිසෙන්ඩින් තොරසික් එයෝටා එකේ නම වෙනස් වෙනවා ඇබ්ඩොමිනල් එයෝටා වලට. එතකොට මේ ලෙවල් එක දැන් මේ යට එක L1 නම් මේක T12.
T12 තමයි මේ ලෙවල් එක. ඒ කියන්නේ ඩයෆ්‍රම් එකෙන් ඩිසෙන්ඩින් thoracic එක ඇවිල්ලා ඇබ්ඩොමිනල් එෝට වෙන්නේ T12 level එකේ. T12 level එකේ ඊට පස්සේ ඩයෆ්‍රම් එකේ අනිත් ගත්තොත් මේ උඩ මෙතන ඊසොෆේගස් එක එනවා. ඊසොෆේගස් එකේ ඉන්නේ T10 level එකෙන්. තව ඉන්ෆීරියර් වීනකාව එක එනවා. ඒක ඉන්නේ T8 level එකෙන්. ඒක මේකට දාලා නැහැ ඩයෆ්‍රම් එකෙන් එනේවා ටික තමයි. ඒක මේ උඩ අපිට පේනවා මේ ඊසොෆේගස් එක ඒ T10 මේ T12. තව ඊට උඩින් මෙන්න මේ හරියින් එනවා ඉන්ෆීරියර් වීනකාව එක. ඒක ඉන්නේ T8 level එකෙන්. ඒ දුන්න තමයි ඩයෆ්‍රම් එකේ ප්‍රධාන. දැන් හරි මෙතනින් ආවා. ඊට පස්සේ දැන් ඇබ්ඩොමිනල් එෝට. ඊට පස්සේ අපි බලමු සීලියක් ට්‍රන්ක් එක බලන්නටම. සීලියක් ට්‍රන්ක් එක මොකද්ද සප්ලයි කරනවා කිව්වේ ෆෝගට් එකනේ. ෆෝගට් එක කියන්නේ හරි මේ තියෙන්නේ මෙන්න මේක තමයි සීලියක් ට්‍රන්ක් එක. සීලියක් ට්‍රන්ක් එකෙන් දෙනවා ප්‍රධාන බ්‍රාන්චස් තුනක්. එකක් තමයි left gastric. මෙන්න මේ බ්‍රාන්ච් එකට කියන්නේ මෙන්න මේ බ්‍රාන්ච් එක. මෙන්න මේ බ්‍රාන්ච් එක left gastric artery. left gastric artery එක කියන්නේ gastric කියන්නේ ප්‍රධාන වශයෙන් ඒකින්ද සප්ලයි කරන්නේ stomach එකට. left gastric artery එක මෙහෙම උඩට ගිහිල්ලා යනවා මේ මොකද stomach එකේ lesser curvature. මේ තියෙන්නේ lesser curvature එකනේ. මේ තියෙන්නේ greater curvature එක. පිටිපස්සෙන් ලොකු එක තමයි greater curvature. මේක greater curvature එක. මේ lesser curvature එක දිගේ ගිහිල්ලා උඩට ascend වෙලා left gastric artery එක මේ තියෙන්නේ left gastric artery ඒක ගිහිල්ලා ඒක උඩට ගිහිල්ලා esophagus එකේ මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා esophagus එකේ inferior one third. දැන් මම කියවනේ foregut එකට esophagus එකේ යට කොටසත් අදාළයි කියලා. ඒකෝට මේ තියෙන්නේ මෙන්න මෙතනින් බලන්න මේ තියෙන්නේ මෙන්න මේකනේ. මේක අනිත් පින්තූරේ මේ මෙහෙම ගිහිල්ලා මෙන්න මේ කැල මෙන්න මේ හරියට සප්ලයි කරනවා. මේ තියෙන්නේ esophagus එකට සප්ලයි කරනවා. esophagus එකේ යට කොටසත් සප්ලයි කරනවා. ඒකත් දැන් foregut එකට අදාළයි කියවනේ. esophagus එක අනිත් ඒවාට මැදට සප්ලයි කරන්නේ descending thoracic aorta එකේ esophageal branches. උඩට සප්ලයි කරන්නේ inferior thyroid artery එක. මැදට හරි inferior මේ තුනට බෙදුවොත් එහෙම. ඒතකොට මේකට සප්ලයි කරන්නේ left gastric artery එක. හරිද? ඊට පස්සේ දැන් උඩට යන කැල අයින් කරනවා. දැන් ආය අනිත් පින්තූරයට යනවා. ඊට පස්සේ මෙන්න මේ යන්නේ මේ යනවා. ඒතකොට left gastric artery එක අරක esophagus එක සිදීලා ආය මෙහෙම හැරලා එනවා. මෙහෙම හැරලා ඉල ඒක lesser curvature එක දිගේ මෙහෙම එනවා. එතකොට branches වලින් මේ lesser curvature එකේ වම් පැත්තේ කියන්නේ left side එකට supply කරනවා stomach එකේ. ඊට පස්සේ ඒක මෙහෙම එනවා. හරිද? ඒක එතන නවත්තන්න. ඊට පස්සේ තව තියෙනවා hepatic artery එක. මෙන්න මේකට කියන්නේ hepatic artery. right side දකුණු පැත්තේ යන්නේ hepatic artery එක. හරියටම කිව්වොත් common hepatic artery එක. මොකද මෙතනින් අපි common hepatic artery එකෙන් ප්‍රධාන branch එකක් බෙදෙනවා gastroduodenal artery. මේ යට මෙන්න මේක gastroduodenal artery මෙන්න මේක. ඒක බෙදුනට පස්සේ තමයි අපි කියන්නේ මේකට proper hepatic artery කියලා. ඊට පස්සේ මේක proper hepatic artery නමේ තියෙන්නේ. එතකන් ඒක common hepatic artery එක. මෙන්න මේ ටිකේ මෙන්න මේ ටිකේදී common hepatic artery. මෙතනින් ගිය මෙන්න මේ ටිකේ common hepatic artery. මෙන්න මේ ටික මෙතනින් පස්සේ තමයි proper hepatic artery වෙන්නේ. ඊට පස්සේ මේ gastroduodenal branch එකෙන් තමයි ඒක වෙනස් වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් common hepatic proper hepatic දැන් මෙතන proper hepatic artery මෙතනින් පස්සේ proper hepatic artery එකේ මෙන්න මේ branch එක දෙනවා. මේ වань මෙන්න මෙහෙම එන්නේ. ඒකට අපි කියන්නේ right gastric artery කියලා. දැන් මේක left gastric artery මේ පැත්තට ගියා කෙලින්ම celiac trunk එකෙන්. හැබැයි right gastric artery කියන්නේ proper hepatic artery එකේ branch එකක්. proper hepatic artery එකෙන් right gastric artery එක දෙනවා. ඒක යනවා lesser curve ඒකත් lesser curvature එක දිගේ යනවා දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට left to right ගිහලා ඒක anastomose වෙනවා left gastric artery එකත් එක්ක. ඒතකොට left gastric artery එකයි right gastric artery එකයි තමයි මේ lesser curvature එකේට stomach එකේ දෙන්නේ. මේක right gastric artery එක mainly pyloric region එකට තමයි pyloric region මේ කියන්නේ pylorus මේ body මේ pylorus මේ fundus නේ. ඒතකොට මේ pyloric region එකට right gastric artery එකකින් supply කරනවා. හරිද? ඊට පස්සේ තව මෙන්න මෙහිම උඩට යනවානේ දැන් proper hepatic artery එක ගිහලා දෙකට බෙදෙනවා. left proper hepatic artery left hepatic artery right hepatic artery. left hepatic artery එකෙන් lung එකේ liver එකේ left lobe එකට උයි right hepatic artery එකෙන් liver එකේ right lobe එකට blood supply කරනවා. ඒකට right hepatic artery එකෙන් තව එනවා cystic artery කියලා. මෙන්න මේ පේන්නේ
මේ පොඩි ආර්ටරි එක එනවා සිස්ටික් ආර්ටරි. කියන්නේ සිස්ටික් කියන්නේ හැම වෙලාවෙම ගෝල් බැඩර් එකට බ්ලඩ් සප්ලයි කරන්නේ සිස්ටික් ආර්ටරි. ඒක ඉන්නේ රයිට් හෙපටික් ආර්ටරි එකේ. මෙහෙමනේ. එතකොට දැන් පළවෙනිට අපි හෙපටික් කොමන් හෙපටික් වුණා, ગેස්ට්‍රෝඩුෝඩිනල් බෙදුණා. ඊට පස්සේ ප්‍රොපර් හෙපටික් වුණා. ප්‍රොපර් හෙපටික් එකෙන් රයිට් ගෑස්ට්‍රික් එක ආවා. ලෙසර් කර්වේජ් එක දිගේ මෙහෙම ගියා. ලෙෆ්ට් ගෑස්ට්‍රික් එකත් එක්ක ඇනස්ටමෝස් වුණා. ඊට පස්සේ ලෙෆ්ට් රයිට් කියලා බෙදුණා හෙපටික් ආර්ටරි. ලෙෆ්ට් එක ලෙෆ්ට් එකට, රයිට් එක රයිට් එකට, රයිට් එකෙන් සිස්ටික් ආර්ටරි එක බෙදුණා. ගෝල් බ්ලැඩර් එකට දුන්නා. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් තව තියෙනවා එතන මෙතන හරිය එච්චරයි. තව ગેස්ට්‍රෝඩුෝඩිනල් ගැන බලමු. මේක ඊළඟ ස්ලයිඩ් එකට ගිහලා බලමු. මේ දැන් ස්ටමක් එක අයින් කරලා තියෙන්නේ. ස්ටමක් එක අයින් කරාම මේ තියෙන්නේ ગેස්ට්‍රෝඩුෝඩිනල් ආර්ටරිනේ. ગેස්ට්‍රෝඩුෝඩිනල් ආර්ටරි එක බෙදලා ગેස්ට්‍රෝඩුෝඩිනල් කියන්නේ මොකද්ද? ગેස්ට්‍රෝ කියන්නේ ස්ටමක් එකට දෙනවා. ඩුෝඩිනල් කියන්නේ ඩුෝඩිනම් එකට දෙනවා. ગેස්ට්‍රෝඩුෝඩිනල්. එතකොට අපි ගත්තොත් ગેස්ට්‍රෝඩුෝඩිනල් ආර්ටරි එක අපි කලින් එක ආයංගෝ කලින් ඒ ગેස්ට්‍රෝඩුෝඩිනල් ආර්ටරි එක මෙන්න මෙතනදී අපිට පේනවා නේද මෙන්න මේ බ්‍රාන්ච් එක දීලා තියෙන්නේ. ඒකට කියන්නේ රයිට් ગેස්ට්‍රෝ එපිප්ලොයික් ආර්ටරි කියලා. රයිට් ગેස්ට්‍රෝ එපිප්ලොයික් ආර්ටරි මේ තියෙන්නේ. රයිට් ગેස්ට්‍රෝ මෙන්ටල් කියලා හරි රයිට් ગેස්ට්‍රෝ එපිප්ලොයික්. ඒ ඕන නම් දෙක පාවිච්චි කරන්න පුළුවන්. රයිට් ગેස්ට්‍රෝ එපිප්ලොයික් ආර්ටරි එකෙන් වෙන්නේ ඒක යනවා ස්ටමක් එකේ ග්‍රේටර් කර්වේචර්. මම කියනවා දැන් මේක ග්‍රේටර් කර්වේචර් කියලා. ග්‍රේටර් කර්වේචර් එක දිගේ වම් පැත්තට යනවා ඇසෙන්ඩ් වෙනවා. ඊට පස්සේ ඒක ග්‍රේටර් කර්වේචර් එකේ පැත්තේ ස්ටමක් එකට සප්ලයි කරනවා. සප්ලයිස් ද ස්ටමක් ඊට ග්‍රේටර් කර්වේචර්. ඊට පස්සේ ග්‍රේටර් කර්වේචර් එක දිගේ ඇසෙන්ඩ්ලා ඒ ටික සප්ලයි කරගෙන යනවා. ඒකත් පයිලෝරික් රීජන් එකට මේන්ලි සප්ලයි කරනවා මේ හරියදී. ඒකයි රයිට් ගෑස්ට්‍රික් එකයි. ඊට පස්සේ හරි එතනින් හරි ඊට පස්සේ මේ තියෙන්නේ දැන් ඒක මෙන්න මේක තමයි මේ පෙන්නලා තියෙන්නේ රයිට් ગેස්ට්‍රෝ එපිප්ලොයික් එක මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ රයිට් ગેස්ට්‍රෝ එපිප්ලොයික් එක සප්ලයි කරනවා එහෙම. හරි. අපි දැන් ආයංකෝ මේ අනිත් ආර්ටරි එක අන්තිම එකට දැන් මේ හෙපටික් ආර්ටරි මේ ලෙෆ්ට් ගෑස්ට්‍රික් අන්තිම එක මේක තමයි ලොකුම බ්‍රාන්ච් එක. ඒකට කියන්නේ ස්ප්ලෙනික් ආර්ටරි කියලා. ස්ප්ලෙනික් කියන්නේ ස්ප්ලීන් එක. ස්ප්ලීන් එකට තමයි යන්නේ. මේ යන්නේ ස්ප්ලීන් එක, මේ තියෙන ස්ප්ලීන් එකට තමයි යන්නේ. ඒක තමයි ස්ප්ලෙනික් කියලා. ඒක යන්නේ පැන්ක්‍රියස් එකේ උඩ බෝඩ් එකේ. මේ තියෙන පැන්ක්‍රියස් එකනේ. මේ තියෙන පැන්ක්‍රියස් එකේ උඩ බෝඩ් එකේ තමයි ඒක යන්නේ. ඒක තමයි මේකේ ලොකුම බ්‍රාන්ච් එක. ඒක යන්නේ 6 9ක් වගේ. මෙහෙම අර මේ වෙලා යන්නේ. ඒකට කියන්නේ ඒක මොකද්ද? වේවි වගේ යන්නේ. ඊට පස්සේ මේක ටෝචස් ආර්ටරි. ටෝචස් කියන්නේ මෙන්න මෙහෙම මේ වෙලා යන එක. ඊට පස්සේ ඒක එහෙම ගිහිල්ලා ඒකෙන් දෙනවා ප්‍රධාන බ්‍රාන්චස් ගොඩක්. ඒකෙන් ස්ප්ලෙනික් බ්‍රාන්චස් ස්ප්ලීන් එකට සප්ලයි කරනවා. පළවෙනි එක ස්ප්ලීන් එක හයිලම් ඒක ඇත්තටම යන්නේ ස්ප්ලීනෝ රීනල් ලිගමන්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ පේන්නේ ස්ප්ලීන් එකයි කිඩ්නි එකයි අතර රීනල් කියන්නේ කිඩ්නිනේ. ඒකට යනවා මේක මේ ස්ප්ලෙනික් ආර්ටරි එක ඒක ඇතුළට යනවා. ඒ ලිගමන්ට් එක ඇතුළට ගිහලා තමයි සප්ලයි කරන්නේ. එතකොට ඒක ස්ප්ලීන් එකට සප්ලයි කරනවා. තව රයිට් ලෙෆ්ට් අර අපි දුන්නනේ රයිට් ગેස්ට්‍රෝ එපිප්ලොයික් මේ දුන්නේ. ඒ වගේම ලෙෆ්ට් ગેස්ට්‍රෝ එපිප්ලොයික් අපි ආය කලින් එකට යන්කෝ ලෙෆ්ට් ગેස්ට්‍රෝ එපිප්ලොයික්. දැන් ඒක මෙන්න මේ තියෙන්නේ ස්ප්ලෙනික් ආර්ටරි එක මෙන්න මෙහෙම ගියා. මෙන්න මෙහෙම ආවා. මේ බාණ්ඩුව මේක හොඳටම ළඟට ගහිලානේ. ඒක තමයි ඒකට ටෝචස් ආර්ටරි එක කියන්නේ. ඒතකොට ස්ප්ලීන් එකට මෙතන සප්ලයි කරා. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා ලෙෆ්ට් ગેස්ට්‍රෝ එපිප්ලොයික්. මේ රයිට් ગેස්ට්‍රෝ එපිප්ලොයික් එකත් එක්ක ලෙෆ්ට් ගෑස්ට්‍රෝ එපිප්ලොයික් එකත් එක්ක මෙන්න මේ හරියට එනස්මෝස් වෙනවා. ලෙෆ්ට් ගෑස්ට්‍රෝ එපිප්ලොයික් එක ලෙසර් කර්වේචර් එකේ ඩිසෙන්ඩ් වෙනවා. ඒක වෙලා මේ සප්ලයි කරනවා. ඒක හින්දා ඒතකොට ඒක මෙතනදී ඇනස්ටමෝස් වෙනවා. රයිට් ගෑස්ට්‍රෝ එපිප්ලොයික් එකත් එක්ක. හරි. ඒකත් හරි. තව දෙනවා ස්ප්ලෙනික් ආර්ටරි එකකින් බ්‍රාන්ච් එකක් ෂෝට් ගෑස්ට්‍රික්. ෂෝට් ගෑස් මෙන්න මේ තියෙන ෂෝට් ගෑස්ට්‍රික් ආර්ටරිස් එක ෂෝට් ගෑස්ට්‍රික් ආර්ටරිස් වලින් සප්ලයි කරන්නේ මොකද්ද මේ ස්ටමක් එකේ ෆන්ඩස් එකට. ෆන්ඩස් කියන්නේ උඩම කොටසට. මෙන්න මේ කොටස තමයි ෂෝට් ගෑස්ට්‍රික් ආර්ටරිස් වලින් සප්ලයි කරන්නේ. ඒවා මේ ලෙෆ්ට් ගෑස්ට්‍රික් ආර්ටරිස් එකත් එක්ක ඇනස්ටමෝස් වෙන්නත් පුළුවන්. ඒවා සප්ලයි කරන්නේ මෙන්න මේ හරියට ස්ටමක් එකේ උඩ හරියට. හරිද? එන්නේ ඒවා තමයි ප්‍රධාන බ්‍රාන්චස් වන ස්ප්ලෙනික් ආර්ටරි එකේ. ස්ප්ලෙනික් ආර්ටරි දෙනවා ෂෝට් ගෑස්ට්‍රික් ආර්ටරි, රයිට් ගෑස්ට්‍රෝ එපිප්ලොයික් ආර්ටරි. නෑ ලෙෆ්ට් ගෑස්ට්‍රෝ එපිප්ලොයික් ආර්ටරි. ඒක රයිට් ගෑස්ට්‍රෝ එපිප්ලොයික් එක්ක ගෑස්ට්‍රෝඩුෝඩිනල් එකෙන් ආපු ඇනස්ටමෝස් වෙනවා මෙන්න මේ හරියදී.
හරිද? ඊට පස්සේ අපි ගත්තොත් මේක දැන් මෙතනින් රයිට් ගෑස්ට්‍රෝඑපිප්ලොයිඩ් දුන්නනේ ගෑස්ට්‍රෝඩුෝඩීනල් එකෙන්. ඊට පස්සේ අපි ගෑස්ට්‍රෝඩුෝඩීනල් එක ඒක දුන්නට පස්සේ මෙන්න මේ කැලලට කියන්නේ සුපීරියර් පැන්ක්‍රියාටිකෝ ඩුෝඩීනල්. හරිද? ඒ කියන්නේ පැන්ක්‍රියස් එකටයි ඩුෝඩීනල් එකයි සුපීරියර්. ඒ කියන්නේ සුපීරියර් කියන්නේ ඉන්ෆීරියර් එකකුත් තියෙනවා. ඉන්ෆීරියර් කියන්නේ වෙන සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එකකින්. ඒක ගැන පස්සේ කතා කරමු. සුපීරියර් පැන්ක්‍රියාටිකෝ ඩුෝඩීනල් කියන එක ඇත්තටම කිව්වොත් නම් posterior anterior කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ බලන්න අපි මේ පින්තූරෙට නම් මේ තියෙන පිටිපස්සේ posterior view එක. මේ තියෙන දෙකට බෙදිලා මේ තියෙන celiac trunk එකනේ. celiac trunk එකෙන් ආව මෙහෙම ඇවිල්ලා මේ තියෙන posterior pancreatico duodenal. ඒ කියන්නේ pancreas එක පිටිපස්සේ යන්නේ. තව මේ anterior යන කැලලකුත් තියෙනවා. ඒක තමයි මේ. අනිත් පැත්තේ තියෙන මේ තියෙන anterior යන කැලල. ඒක තමයි මේ තමයි පිටිපස්සෙන් වෙන්නේ. ඒ pancreatico duodenal කියන්නේ ඒක supply කරන්නේ pancreas එකේ head එක හරිය pancreas එකටයි head එකටයි. තව සප්ලයි කරනවා ඩුෝඩීනම් එකට. ඩුෝඩීනම් එක සප්ලයි කරද්දි මම කියවනේ ෆෝගට් එකට විතරයි සප්ලයි කරන්නේ සීලියක් ට්‍රන්ක් එක. ඒකින්ද ඒක සප්ලයි කරන්නේ ෆස්ට් ප්‍රොක්සිමල් හාෆ් එකට ඩුෝඩීනම්. මේ තියෙන පළවෙනි කොටස, මේ දෙවෙනි කොටස, මේ තුන්වෙනි කොටස, මේ හතරවෙනි කොටසනේ. ඒකෝට සප්ලයි කරන්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසෙත් හරියටම ගත්තොත් මෙන්න මේ හරියට විතරයි ඒ සුපීරියර් පැන්ක්‍රියාටිකෝ ඩුෝඩීනල් කියන එක සප්ලයි කරන්නේ. හරි. දැන් අපි ගමු ඉන්ෆීරියර් පැන්ක්‍රියාටිකෝ ඩුෝඩීනල්. දැන් ඊට කලින් අපි බලන්න ඕනේ මොකද සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක. මෙන්න මේකනේ සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක. ඒක එන්නේ L1 ලෙවල් එකකින්. අරක T12 මේක L1 ලෙවල් එකකින් තමයි එන්නේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකකින්. එතකොට අපි ගත්තොත් මෙන්න මෙතන මෙන්න මේක තමයි සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක. ඒක එන්නේ මෙන්න මේ හරියෙන්. මෙන්න මේ හරියෙන් තමයි එන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක එහෙම ඇවිල්ලා පැන්ක්‍රියස් එකේ body එක posterior to the pancreatic body. ඒ කියන්නේ pancreas එකේ body එකට පිටිපස්සෙන් ඇවිල්ලා ඒක ඉස්සරහට එනවා. ඇවිල්ලා anterior to the third part. මේ තියෙන third part of the duodenum එකට anteriorly තමයි එන්නේ. pancreatic එකේ body එකකින් පිටිපස්සෙන් originate වෙලා duodenum එකේ third part එකට anteriorly එනවා. ඊට පස්සේ ඒකෙන් තමයි මෙන්න මේ බ්‍රාන්ච් එක දෙන්නේ. මෙන්න මේක තමයි අරක මේ කියවනම් මේක superior mesenteric කියලා. නෑ superior pancreatico duodenal කියලා. මේක තමයි inferior pancreatico duodenal. ඒක දැන් superior mesenteric artery එකෙන් කියන්නේ superior mesenteric artery එක supply කරන්නේ mid gut එකට. mid gut එක තියෙන්නේ mid gut එකට අයිති වෙන්නේ duodenum එකේ second half එකේ ඉඳන් transverse colon එකේ medial 2/3 වෙනකම්. එතකොට මේකෙන් සප්ලයි කරන්න ඕනේ මෙන්න මෙහෙම ඇවිල්ලා ඒකත් anterior posterior කියලා දෙකකට බෙදලා ඒකෙන් සප්ලයි කරන්නේ duodenum එකේ මෙන්න මේ හරිය second half එකට. ඒ කියන්නේ හරියටම ගත්තොත් second part එකේ lower half එකේ ඉඳන් third and fourth parts වල සප්ලයි කරනවා. මෙන්න මේ තියෙන inferior mesenteric artery. ඒකත් superior mesenteric artery inferior pancreatico duodenal artery එක. ඒකත් superior pancreatico duodenal artery එකත් එක්ක anastomose වෙනවා. ඒ ඔක්කොම ඇනස්ටමෝස් වෙනවා. මෙන්න මේ ඔක්කොම ඇනස්ටමෝසිස්. ඒ ඔක්කොම ඇනස්ටමෝස් වෙනවා inferior pancreatico duodenal එකයි superior pancreatico. මේ තියෙන posterior එක. ඒ posterior anterior කියන ලොකුවට ඕනේ නැහැ. මේ තියෙන celiac trunk එකකින් ආපු එක superior pancreatico duodenal. මේ තියෙන inferior pancreatico duodenal. ඒවා මෙන්න මේ හරියට ඇනස්ටමෝස් වෙනවා. ඒවා සප්ලයි කරන්නේ duodenum එකට තමයි සප්ලයි කරන්නේ. ඒකටයි pancreas එකටයි. හරිනේ. මේ එතකොට හරියට මේ තියෙන superior mesenteric artery. ඒක ඉන්නේ pancreas එකේ body එකට inferior level third part එකට superiorly තමයි ඉන්නේ. ඊට පස්සේ හරි. දැන් මේ තියෙන්නේ superior mesenteric artery එකනේ. superior mesenteric artery එකේ මෙන්න මේ දුන්නා inferior pancreatico duodenal එක. ඊට පස්සේ superior mesenteric artery එකෙන් දෙනවා ප්‍රධාන branches තව duodenum එකේ ඉතුරු ටිකට සප්ලයි කරනවා. duodenum එකේ ඉතුරු ටික මොකද්ද? duodenum මේ small intestine එකේ duodenum, jejunum, ileum. එතකොට jejunum එකටයි ileum එකටයි සප්ලයි කරන්නේ superior mesenteric artery එක. මොකද transverse colon එකේ medial 2/3 දෙනකම් සප්ලයි කරනවානේ. ඒ කියන්නේ small intestine එකට අනිවාර්යෙන් සප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ jejunum එකටයි ileum එකටයි සප්ලයි කරනවා. මේ තියෙන jejunal and ileal branch arteries. මේ ඔක්කොම. ඒකදී jejunum එකටයි ileum එකට සම්බන්ධ කරන්නේ arterial arcades කියලා. මෙන්න මේ round වගේ තියෙන ඒවට කියන්නේ arterial arcades කියලා. ඒ වගේම තමයි
ඒ බ්‍රාන්චස් සප්ලයි කරන්නේ. ඊට පස්සේ ආටීරියල් ආකේඩ්ස් වල ඉඳන් වාසා රෙක්ටා කියන ඒවා තමයි මෙන්න මේ යන්නේ. ඒකෙදි ජෙජුනම් එකේ ඊලියම් එකේ ප්‍රධාන වෙනස්කමක් තියෙනවා. ජෙජුනම් එකේ ආටීරියල් ආකේඩ්ස් එක ලේයර් එකයි තියෙන්නේ. මේ එක ලේයර් එකයි. ඒක තව පැහැදිලිව බලන්න පුළුවන් මේ ස්නෙල් එකේ පින්තූරේ. මේ තියෙන්නේ ජෙජුනම් එක උඩ තියෙන්නේ. ඒතකොට ජෙජුනම් එකේ ආටීරියල් ආකේඩ්ස් එක ලේයර් එකයි තියෙන්නේ. ඊට පස්සේ වාසා රෙක්ටා ඒකින්ද ගොඩාක් දිගයි. ওই ප්‍රමාණය අඩුයි. වාසා රෙක්ටා දිගයි. long and thin vasa recta on one layer of arterial arteries, a single layer of arterial arteries. ඊට පස්සේ ඊලියම් එක ගත්තොත් ඒකේ මේ arterial arteries several layers තියෙනවා. several layers of arterial arteries and short and a numerous number of vasa recta. ඒ කියන්නේ ගොඩාක් vasa recta තියෙනවා. ඊලියම් එකේ සප්ලයි කරන්න. මේ බලන්න ඒක මේකෙන් අපිට පේනවනේ මේ බලන්න මේ වගේ ආටීරි මේ වාසා රෙක්ටා ගොඩාක් ලොකුයි. දිගයි. දිගයි. ඊට පස්සේ මේ වගේ මේ අයිලියම් එක. දැන් මේ මුල ටිකනේ ජෙජුනම් ඊට පස්සේ මේ අයිලියම්. ඒ වගේ ගොඩාක් මේ කොට වාසා රෙක්ටා තමයි තියෙන්නේ. ඒකේ ප්‍රධාන වෙනස්කමක්. හරි. දැන් සුපීරියර් මෙසෙන්ට්‍රික් ගෙන් ඉන්ෆීරියර් පැන්ක්‍රියාටික් දුන්නා. ජෙජුනල් ආර්ටරිස් දුන්නා. අයිලියල් ආර්ටරිස් දුන්නා. එතකොට දැන් හරි මොකක්ද ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ බ්ලඩ් සප්ලයි එකත් ඉවරයි. ඊට පස්සේ අපි යනවා ලාර්ජ් ඉන්ටෙස්ටයින් එකේ බ්ලඩ් සප්ලයි. ලාර්ජ් ඉන්ටෙස්ටයින් එක ගත්තොත් ඇසෙන්ඩින් කෝලොන් එකටයි ට්‍රාන්ස්වර්ස් කෝලොන් එකේ මීඩියල් 2/3 එකයි දැන් සප්ලයි ගන්න ඕනේ සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එකෙන්නේ. ඒකින්ද ඒක තමයි කරන්නේ. මේ තියෙන්නේ සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක අපි ගත්තොත් මෙහෙම යනවා මේ එන්නේ සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එකෙන්. සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එකෙන් ප්‍රධාන බ්‍රාන්චස් 3ක් දෙනවා ලාර්ජ් ඉන්ටෙස්ටයින් එකට. ඒවා තමයි මිඩල් කෝලික්. මේ තියෙන්නේ මිඩල් කෝලික් ආර්ටරි. හරි මිඩල් කෝලික් ආර්ටරි, රයිට් කෝලික් ආර්ටරි. ඔය අනිත් එක අයිලියෝ කෝලික් ආර්ටරි. හරිද? අයිලියෝ කෝලික් ආර්ටරි, රයිට් කෝලික් ආර්ටරි, මිඩල් කෝලික් ආර්ටරි. මේ රයිට් කෝලික් ආර්ටරි කියන එක අයිලියෝ කෝලික් එකේ බ්‍රාන්ච් එකක් වෙන්නත් පුළුවන්. මෙහෙම එන්නත් පුළුවන්. ඒක වේරියේෂන්ස් වෙන්න පුළුවන්. ඊට පස්සේ රයිට් කෝලික් ආර්ටරි එක මෙහෙම පළවෙනි අපි ඉගෙන ගත්ත රයිට් කෝලික් ආර්ටරි එක මෙහෙම ගිහිල්ලා දෙකට බෙදෙනවා. ඇසෙන්ඩින් බ්‍රාන්ච් එකකුයි ඩිසෙන්ඩින් බ්‍රාන්ච් එකකුයි. ඒවා ගොඩාක් බ්‍රාන්චස් තියෙනවා. අපි දැන් එකක් විදිහට ගත්තොත් මෙන්න මේ අනිත් පින්තූරේ ගන්නකො මේ තියෙන ඇසෙන්ඩින් බ්‍රාන්ච් එකයි ඩිසෙන්ඩින් බ්‍රාන්ච් එකයි විදිහට දෙකට බෙදෙන්න පුළුවන් රයිට් කෝලික් ආර්ටරි එක. ඉතින් ඩිසෙන්ඩින් බ්‍රාන්ච් එක යටට යනවා ඇසෙන්ඩින් බ්‍රාන්ච් කියන්නේ උඩට යනවා. ඊට පස්සේ මේ අයිලියෝ කෝලික් ආර්ටරි එකේ විශේෂත්වයක් තියෙනවා. මේ සුපීරියර් අයිලියෝ කෝලික් ආර්ටරි එකේ එකක් මෙහෙම යටට මෙහෙම කෝලික් අයිලියල් බ්‍රාන්ච් එකක් දෙනවා. ඒකත් එක්ක තමයි සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක ඇනස්ටමෝස් වෙන්නේ. කියන්නේ ඒක ඇනස්ටමෝස් වෙන්නේ ඒකෙම බ්‍රාන්ච් එකක් එක්ක. ඊට පස්සේ මේ ගත්තා මේ තියෙන සුපීරියර් මෙසෙන්ට්‍රික් එකේ මෙහෙම එනවනේ. ඒක අයිලියෝ කෝලික් බ්‍රාන්ච් එක දීලා ඒකෙම බ්‍රාන්ච් එකක් එක්ක තමයි ආය ඇනස්ටමෝස් වෙන්නේ. ඒක එතන විශේෂත්වයක්. ඊට අයිලියෝ කෝලික් බ්‍රාන්ච් එකක් ගත්තාම ඒකේ අයිලියෝ කෝලික් කියන එක දෙනවා අයිලියම් එකටයි කෝලොන් එකටයි. කියන්නේ නෑ අයෝ කෝලොන් එකටත් දෙනවා අයිලියම් එකටත් දෙනවා. හරිද? එතකොට මෙහෙම අයිලියෝ කෝලික් බ්‍රාන්ච් එක මෙහෙම යටට යනවා. යටට ගිහිල්ලා ඒකේ තව බ්‍රාන්චස් දෙකක් දෙනවා ප්‍රධාන. ඒ තමයි ඇන්ටීරියර් සීකලුයි පොස්ටීරියර් සීකලුයි. දැන් ලාර්ජ් ඉන්ටෙස්ටයින් එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවානේ. සීකම්, කෝලොන්, රෙක්ටම්. එතකොට සීකම් එකට දැන් මෙතන තියෙන සීකම්නේ. අයිලියම් එක සම්බන්ධලා අයිලියෝ සීකල් ජංක්ෂන්. ඒකට සීකම් එකට දෙන්න ඇන්ටීරියර් සීකලුයි පොස්ටීරියර් සීකලුයි කියලා ප්‍රධාන බ්‍රාන්චස් දෙකක් දෙනවා. ඒකේ පොස්ටීරියර් සීකල් බ්‍රාන්ච් එකෙන් තමයි ඇපෙන්ඩිකියුලර් ආර්ටරි එක දෙන්නේ. මෙන්න මේ තියෙන ඇපෙන්ඩිකියුලර් ආර්ටරි එක කියන්නේ ඇපෙන්ඩික්ස් එකට සප්ලයි කරන එක. ඇපෙන්ඩික්ස් එකට සප්ලයි කරන ඇපෙන්ඩිකියුලර් ආර්ටරි. මෙන්න මේක දීලා තියෙන්නේ පොස්ටීරියර් සීකල් බ්‍රාන්ච් එක. මේ තියෙන්නේ පොස්ටීරියර් සීකල් ආර්ටරි එක. පොස්ටීරියර් සීකල් ආර්ටරි එකෙන් තමයි ඇපෙන්ඩිකියුලර් ආර්ටරි එකට දෙන්නේ. හරිනේ. දැන් අපි බලමු අයිලියෝ කෝලික් එකෙන් දෙනවා ප්‍රධාන බ්‍රාන්චස් දෙකක් ඇන්ටීරියර් සීකලුයි පොස්ටීරියර් සීකලුයි. ඇන්ටීරියර් සීකල් එක යනවා සීකම් එකට දෙන්න. පොස්ටීරියර් සීකල් එක සීකම් එකට දෙනවා. හැබැයි ඒකෙන් තව බ්‍රාන්ච් එකක් දෙනවා ඇපෙන්ඩිකියුලර් ආර්ටරි. ඒක මේසන් පොඩ්ඩක් ඇඳලා මේ කියලා වුණා. ඒක ඇපෙන්ඩිකියුලර් ආර්ටරි එකේ ඇපෙන්ඩිකියුලර් ආර්ටරි එකෙන් තමයි ඇපෙන්ඩික්ස් එකට දෙන්නේ.
හරිද? ඊට පස්සේ ඒක තමයි මෙහෙම එන අයිලියල් බ්‍රාන්චස් එක්ක මෙතන සුපීරියර් මෙසෙන්ට්‍රික් එක ඇනස්ටමෝස් වෙනවා. මම කලින් කිව්වා වගේ ඒක විශේෂත්වය. හරි. දැන් යන්නකො දැන් මෙහෙම යන්නකො. අයිලියෝ කෝලික් එකේ උඩටත් බ්‍රාන්ච් එකක් දෙනවා. ඒ වගේ ඇසෙන්ඩින් බ්‍රාන්චස් දෙනවා. ඒක ඇනස්ටමෝස් වෙනවා. මේකේ රයිට් කෝලික් එකේ මම කිව්වා මේ රයිට් කෝලික්නේ. රයිට් කෝලික් එකේ දුන්න ඩිසෙන්ඩින් බ්‍රාන්ච් එකත් එක්ක මෙන්න මේවා ඇනස්ටමෝස් වෙනවා. ඊට පස්සේ රයිට් කෝලික් එකෙන් දෙනවා ඇසෙන්ඩින් බ්‍රාන්ච් එකක්. ඒක මෙන්න මේ තියෙන මිඩල් කෝලික්නේ. මිඩල් කෝලික් එක කොහොම කියලා දෙකට බෙදනවා මේ පැත්තට දෙනවා මේ පැත්තට දෙනවා. ඒක කියන්නේ left branch මේ left branch මේ right branch. right branch එකත් එක්ක මේ right colic එකේ ascending branch එක anastomose වෙනවා. medial colic එක ප්‍රධාන වශයෙන් දෙන්නේ transverse colon එකට, right colic එක ප්‍රධාන වශයෙන් දෙන්නේ ascending colon එකට. ඒ මෙන්න මේ හරියද anastomose වෙනවා. මේ බලන්න මේ right colic එක ගත්තොත් ඒක මෙහෙට යනවා, middle colic එක මෙහෙම ගිහලා මෙහෙම දෙකට බෙදෙනවා. ඒව මෙන්න මේ හරියද anastomose වෙනවා. හරිද? ඊට පස්සේ middle colic එකකින් supply කරනවා මෙන්න මේ හරියට එනකම්. දැන් මම ඒකනේ distal 1/3 නැත්නම් medial 2/3 එනකම් superior mesenteric artery එක. මේක superior mesenteric artery. ඒකෙන් supply කරනවා. හරිද? ඊට පස්සේ අපි ගමු inferior mesenteric artery එක. inferior mesenteric artery එකෙන් supply කරනවා කියන්නේ මොකද? hind gut එකනේ. hind gut එකට අදාළ වෙන්නේ transverse colon එකේ distal 1/3 ඉඳන් anal canal එකේ upper half එක වෙනකම්. හරි. දැන් අපි මෙන්න මේක කියොත් මෙන්න මේක තමයි inferior mesenteric artery එක. නේද? inferior mesenteric artery. inferior mesenteric artery එකෙන් superior mesenteric artery එකෙන් right colic දුන්නාගේ මේකේ දෙනවා left colic artery. මේ තියෙන්නේ left colic artery. left colic artery එකත් අරක වගේම right colic වගේම උඩට anterior යටට posterior කියලා දෙකකට බෙදෙනවා. anterior posterior නෙමෙයි ascending descending කියලා දෙකකට බෙදෙනවා. ascending එක medial colic artery එකත් එක්ක anastomose වෙනවා. මෙන්න මේ හරියදී. ඊට පස්සේ මේ descending artery එක දැන් මේ තියෙන්නේ inferior mesenteric උත් ගත්තොත් ප්‍රධාන arteries තුනක් දෙනවා. එකක් තමයි left colic, මේ දුන්න left colic artery එක. අනිත් එක තමයි sigmoid arteries. sigmoid arteries දෙන්නේ large intestine එකේ sigmoid colon එකට. මේ තියෙන sigmoid colon එක. මේ descending colon, මේ sigmoid colon. sigmoid colon එකට මේ දෙන්නේ sigmoid arteries. sigmoid arteries වල එකත් එක anastomose වෙනවා left colic එකේ descending branch එක. හරිද? කියන්නේ හැමතැනම anastomose වෙනවා. right colic ascending descending තියෙනවා. මේකේ right left තියෙනවා. මේකේ left colic එකේ ascending තියෙනවා. ඒවා අර එකේ ඒ joint වලදී anastomose. හරිද? එතකොට මෙන්න මේ තැන් වල මෙන්න මේ transverse colon එකයි descending colon එකයි අතර junction එක ගොඩක් වෙලාවට මේ necros වෙන්න පුළුවන් surgery වල. මේකේ මේ දෙකම anastomosis වලින් මේ blood supply දෙන්නේ. ඒතකොට එකකින්වත් හරිය හොඳ blood supply එකක් නැහැ. ගින්න මේකේ necros වෙන්න තියෙන chance එක වැඩි. හරි. එතකොට මේවට එකට හරි මොන හරි වුණොත් මේ sigmoid arteries වලින් sigmoid colon එකට blood supply එක දෙනවා. ඊට පස්සේ දැන් inferior mesenteric එකේ මේ දෙක දුන්නානේ ඒක continue වෙනවා. continue වෙලා common iliac එක පහු කරගාම අපි ඒකට කියන්නේ superior rectal artery කියලා. common iliac මෙන්න මේ තියෙන common iliac එකනේ. මේ aorta එක දෙකට බෙදින්නේ. ඒ common iliac එක පහු කරගාම අපි කියන්නේ ඒකට superior rectal artery. superior rectal artery එකෙන් rectum එකට supply කරනවා. තව anal canal එකෙන් first half එකට supply කරනවා. upper half එකට. ඕවා තමයි මොකද inferior mesenteric එකෙන් supply කරන්නේ. ඒ කියන්නේ මේ transverse colon එකේ මෙතන ඉඳන් anal canal එක first එක hind gut එකට supply කරනවා. අරක mid gut එකට supply කරනවා superior mesenteric. celiac trunk එක මොකටද supply කරන්නේ? foregut එකට. එතකොට inferior mesenteric එන level එක ගත්තොත් ඒක එන්නේ L3 level එකකින්. L1 එකකින් ආව superior mesenteric, T12 එකකින් ආව celiac trunk. තව එකක් තියෙනවා මෙතන දැන් මේ anastomose එක අපිට පේනවනේ මෙහිම නිකන් මෙහිම artery එකක් වගේ නිකන් තනි artery එකක් වගේ මෙහිම ගිහිල්ලා වගේ. ඒකට ඒ artery එකට කියන්නේ marginal artery කියලා. marginal artery කියන්නේ හැමතැන මේ ඔක්කොටම. ඒකයි මේ හැමතැනම එහෙම මාක් කරලා තියෙන marginal artery කියන මේ. ඒ කියන්නේ marginal artery තමයි මේ දිගට තියෙන ඔක්කොටම කියන්නේ marginal artery කියලා. හරිද? හරි.